Hello, good evening my dear friends. ඉතින් සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක් වේවා. ප්‍රිය මිතුරුනි, so another good day. So another good day. ඉතින් තවත් මේ හොඳ දවසක්. ඉතින් මේ අඹන්ගඟ so evening hours සවස් කාලේ ඉතින් පොඩ්ඩක් මේ අඹන්ගඟ රක්ෂිතේ පැත්තට ගිහිල්ලා ගියා. අඹන්ගඟ රක්ෂිතේ පැත්තට ගිහිල්ලා ගියා. මේ හොඳ සූර්යාලෝකයක් තියෙනවා දැන් සවස් කාලේ. so this close to evening sunset. ඉතින් මේ පොඩ්ඩක් ආවා මේ හවස් වරුවේ පොඩ්ඩක් ඇවිදින්න කියලා මේ වෙල්ලෑය පැත්තේ පොඩි විවේකයකටත් එක්ක. ඉතින් ටික වෙලාවකට කලින් ගියා පල්ලෙහා ගඟ පැත්තට ගියා. අඹන්ගඟ සහ අඹන්ගඟ රක්ෂිතය. so this is evening hours and evening hours close to sunset. so you can see the sunlight also there. ඉතින් මේ සවස ඉර බැසගෙන යන වෙලාව golden sunlight. ඉතින් මේ හවස පොඩ්ඩක් මේ ඇවිදින්න කියලා ආවා. ඉතින් දැන් මේ දවස්වල මේ දෙපැත්තෙම මේ ගොයම් කපලා තියෙන්නේ. ඉතින් අර තව කොටසක් තියෙනවා. අන්න අර ඊයේ රාත්‍රියේ මම අර රාත්‍රී කාලේ අර පැලක ගත කරානේ. so yesterday night I was there's one tree hut. in the night hours I was there in that tree hut. ඉතින් මේ ඊයේ රාත්‍රියේ වනාලි 15 විතර රංචුවක් ආවා. about 15 in that herd of elephants. Number was around 15. ඉතින් අර අපේ චින්තක ගොවි මහතා ඉතින් රාත්‍රී කාලේ මේ ටික හරියටම බලලම ගැනලම කිව්වා. ඉතින් ඒකේ පැටව හිටියා. there were some calves, juveniles, then adult males and ඒ වගේ. මම දැක්කා හරියටම මම දැක්කා මේ ලොකු අය දෙන්නෙක් දැක්කා. adult malesලා කියන්නේ adult malesලා that bull elephants ලා දෙන්න නම් දැක්කා. ඒ දෙන්න නම් දැක්කා. පැටවු එහෙම නම් කට්ටිය දැක්කේ නැහැ. ඉතින් මේ පොඩ්ඩක් මේ ආව චුට්ටක් ඇවිදින්න කියලා. හවස්වරුවේ මේ වෙල් පැත්තේ පොඩ්ඩක් මේ ඇවිදලා චුට්ටක් ඉතින් මේ ඇවිදගෙන යනවා. දැන් මේ දවස්වල දැන් මේ ගොයන් කපලා සන්ලයිට් එකත් බලා ගන්න පුළුවන්. golden sunlight එක. ඉතින් මේ කොටසේ මේ දැන් මේ දවස්වල හරියට වනාලි එනවා. these days evening hours lot of wild elephants coming in the night hours. මොකද අර මැදහරියේ තියෙනවා කොටසක්. මැදහරියේ තියෙනවා තැනක්. එතන තාම මේ අපේ චින්තක ගොවි මහත්තයාගේ එතන තාම මේ ගොයන් ටික කපලා නැහැ. හරිම ඉතින් මේ පරිසරයේ ඉතින් හරිම නිස්කලංක පරිසරයක්. ඉතින් ඔය නිකන් පොඩ්ඩක් ඔය හවස ආව පොඩ්ඩක් මේ ඇවිදින්න කියලා සවස් කාලේ.